අයිබෝවන් තරඟ විභාග සඳහා රචනය. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තරඟ විභාගවලට එන රචනාවල ප්‍රශ්නය කොහොමද හරියට අඳුරගන්නේ කියන එක සම්බන්ධයෙන්. ඉතින් අපි බලමු මේ තරඟ විභාගවලට එන රචනා වර්ග මොනවද කියන එක. ප්‍රධාන වශයෙන් රචනා වර්ග කීපයක් තරඟ විභාගවලට එනවා. රචනාවලට දීලා තියෙන මාතෘකාව අනුව මේවා අපි අඳුරා ගන්න ආකාරය වෙනස් වෙනවා. සමහර රචනා තියෙනවා අදහස් විමසන රචනා. සමහර රචනා තියෙනවා ඍජුව ප්‍රශ්න ආකාරයෙන් අසන රචනා. සමහර රචනා තියෙනවා සාකච්ඡාමය රචනා. අපි සාකච්ඡා කළ යුතුයි. සමහර රචනා තියෙනවා අපි විසඳුම් ලබා දිය යුතු රචනා. යම්කිසි විසඳුමක් අපි ලබා දෙන්න ඕනේ. තවත් සමහර රචනා තියෙනවා වාසි හා අවාසි සම්බන්ධව සමබරව එහෙම නැත්නම් ඒක පැත්තකට බර වෙලා අපි ලියන්න ඕනේ රචනා. ඉතින් මෙන්න මේ කියපු රචනා වලට අමතරව තව සුළු වෙනස්කම් සහිතව රචනා වර්ග කීපයක් තියෙනවා. අපි ඒවා ඉදිරියේදී කතා කරමු. නමුත් මූලිකම වශයෙන් මෙන්න මේ කියන ආකාර කීපයේ තියෙන රචනා තමයි අපේ තරඟ විභාගවලට එන්නේ. ඒක ශ්‍රී ලංකා විදේශ සේවයේද, පරිපාලන සේවයේද, එහෙම නැත්නම් සැලසුම් සේවයේද, අධ්‍යාපන පරිපාලන සේවාද, ගුරුද, කළමනාකරණද, රේගුද ඔය මොන විභාගය ආවත් මෙන්න මේ ආකාරයේ රචනා වලින් තමයි එන්නේ. ඉතින් අපි බලමු මේවල විස්තර මොනවද කියන එක. අදහස් විමසන රචනා. අදහස් විමසන රචනා කියලා කියන්නේ රචනා මාතෘකාවක් දුන්නම් පස්සේ ඒ රචනා මාතෘකාවේ අගට තියෙන්න පුළුවන් මෙන්න මේ වචන ටික. ඔබ එකඟ වනවාද? මේ සම්බන්ධයෙන් ඔබ සිතන්නේ කුමක්ද? මේ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද? මේ සම්බන්ධයෙන් කොතරම් දුරට ඔබ එකඟ වන්නේද? මෙන්න මේ කියන වාක්‍ය කොටස් තියෙනවා නම් ඒකෙන් අපි තේරුම් ගන්න ඕනේ මේ අදහසක් විමසන්නේ. ඒක අදහස් විමසන රචනා වර්ගයට අයත් වෙන්නේ කියන එක. ඉතින් මේ වගේ රචනාවක් ආවොත් ඔබට මේ සම්බන්ධයෙන් ඒ ලබා දීලා තියෙන අදහස සම්බන්ධයෙන් එකඟ වෙන්නත් පුළුවන්, එකඟ නොවි ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් මධ්‍යස්ථ මතයක් දරන්නත් පුළුවන්. හැබැයි මොන මතයක් දරුවත් ඔබ ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වාම තමාගේ මතේ පිහිටලා ඉන්න ඕනේ. හරි හෝ වැරදි වෙන්න පුළුවන්. ඒක හරි වෙන්න ඕන කියලාම නැහැ. ඒක වැරදි වෙන්නත් පුළුවන්. මොන මතයක් වුණත් ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වා ඔබ එකම මතයක ඉන්න ඕනේ. පළවෙනි ඡේදය, එතකොට රචනාවේ මැද තියෙන ඡේද, ඊට පස්සේ රචනාවේ අවසාන ඡේදය, මේ හැම එකකින්ම එකම අදහසක් පිළිබිඹු වෙන්න ඕනේ. උදාහරණයක් මෙන්න මෙහෙම තියෙනවා. කෘෂිකර්මාන්තයට හානි කරන රිලවුන් මොනරුන් වැනි සතුන් ශීඝ්‍රයෙන් බෝ වීමට හේතුව විලෝපිකයන් නොමැතිවීමයි. මේ අදහස සමග ඔබ එකඟ වන්නේද? මෙන්න මේ අදහසට ඔබට එකඟව කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. මේ අදහසට විරුද්ධව කරුණු ඉදිරිපත් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ අදහස සමබරව මේ හේතුවත් නෙවෙයි, එහෙ හේතුවත් නෙවෙයි, විරුද්ධව වෙන්න ඕනෙත් නෑ, සමබරව අදහස් දක්වන්නත් පුළුවන්. ඉතින් මොන අදහස් දැක්වත් රචනා පුරාවටම එකම අදහස තියෙන්න ඕනේ. අපි පළවෙනි ඡේදයෙන් අපි එක කතාවක් කියලා, දෙවෙනි ඡේදයෙන් තව කතාවක් කියලා, තුන්වෙනි ඡේදයෙන් මධ්‍යස්තව එන විදිහට අදහසක් අපිට ලියන්න බෑ. ඒක නිසා අපි හරියට පැහැදිලිව අපි ලියන්න ඕනේ. මෙන්න මේ හේතුව හින්දා තමයි, විලෝපිකයන් නැතිවීම හින්දාම තමයි මෙන්න මෙහෙම ශීඝ්‍රයෙන් බෝ වෙන්නේ මේ වනසතුන්. අන්න ඒ අදහස හැම ඡේදයකම තියෙන්න ඕනේ. ඉතින් ඔබ මං කියපු අදහස තේරුම් ගත්තා කියලා මම හිතනවා. අපි ඊළඟට බලමු මේ ඍජුව ප්‍රශ්න ආකාරයෙන් අසන රචනා. මේ ඍජුව ප්‍රශ්න ආකාරයෙන්ුත් රචනා අහන්න පුළුවන්. ප්‍රශ්න දෙකක් හෝ කිහිපයක් තියෙන්න පුළුවන්. උදාහරණ විදිහට මෙන්න මෙහෙම. වීදිවල කසල ගොඩ ගැසීම රට පුරා පැතිර තිබෙන ගැටලුවකි. මෙය ජාතික වශයෙන් විසඳිය යුතුද නැතහොත් ප්‍රාදේශීය වශයෙන් විසඳුම් සෙවිය යුතුද? මෙන්න මේ ප්‍රශ්න දෙකක් මෙතන අහලා තිනවා. මේ කසල ගොඩ ගැහිල්ලුව. වීදිවල කසල කළමනාකරණය කිරීම ජාතික වශයෙන් කළන්න ඕනේද? එහෙම නැත්නම් ප්‍රාදේශීය වශයෙන් විසඳුම් හොයන්න ඕනේද කියන එක. ඉතින් මේ වගේ ඍජුව ප්‍රශ්න ආකාරයෙන් ප්‍රශ්න දෙකක් හෝ තුනක් ඇහුවට අපි අනිවාර්යයෙන්ම උත්තර දෙන්න ඕනේ මේකේ ප්‍රධානම ප්‍රශ්නෙට විතරයි. ප්‍රධාන ප්‍රශ්නය මූලික කරගෙන අපේ රචනාව අපි ගොඩනගන්න ඕනේ. මෙන්න මේක පොඩ්ඩක් රචනා මාතෘකාව මෙන්න මෙහෙම බලන්නකෝ. මේ වීදිවල කසල ගොඩ ගැසීම රට පුරා පැතිර තිබෙන ගැටලුවක්. රටේම පැතිරලා තියෙන ගැටලුවක් කියනවා. එතකොට මේක අපිට ප්‍රාදේශීය වශයෙන් විසඳුම් හොයන්න ඕන එකක් නෙවෙයි, ජාතික වශයෙන් විසඳුම් හොයන්න ඕනේ. ඒතකොට රචනාවේ මාතෘකාවට අදාළව, රචනාවේ තොරතුරු වලට අදාළව අපි රචනය ගොඩනගන්න ඕනේ. ජාතික වශයෙන් කොහොමද විසඳුම් හොයන්නේ? ජාතික වශයෙන් හොයන්න ඕනේ විසඳුම් මොනවද කියන එකට අදාළව අපි මෙන්න මේ රචනා මාතෘකාවට අදාළව රචනාව ගොඩනගන්න ඕනේ. ඉතින් ඊළඟ සාකච්ඡාමය රචනා ලබා දෙන ප්‍රකාශයේ දෙපැත්තම නැත්තම් තුන් පැත්තම නැත්තම් සියලුම
අංශ පැති සාකච්ඡා කළ යුතු වර්ගයේ රචනාවක්. උදාහරණයකට කිසිදු වැඩක් කළ නොහැකි රෝගී හා වයස්ගත අයට පමණක් රජයේ සහනාධාර ලබා දිය යුතු බව බොහෝ දෙනාගේ මතයයි. මේට සමහරු විරුද්ධ වෙති. දෙපාර්ශ්වයේම අදහස් සාකච්ඡා කරන්න. මෙන්න මේ වගේ රචනාවක් ආවොත් මේ වගේ රචනාවක් ආවොත් අපේ මේ තියෙන පැති සියලුම පැති සම්බන්ධයෙන් අපි රචනාවේදී සාකච්ඡා කරන්න ඕනේ. ආරම්භක ඡේදය ලියනවා. ආරම්භක ඡේදය ලිව්වන් පස්සේ දෙවෙනි ඡේදය, තුන්වෙනි ඡේදය, අතරමැදි ඡේද අපි ලියන අතරමැදි ඡේදවල මෙන්න මේ කරුණු දෙකට අදාළව දෙපාර්ශ්වයටම අපි අදහස් දීලා ඒ දෙපාර්ශ්වයේම මේ කරුණු දෙකම සාකච්ඡා කරන්න ඕනේ. ඊට පස්සේ අවසාන ඡේදයෙන් මේක සමාලෝචනය කරන්න ඕනේ. සමාලෝචනය කරලා අපේ අදහස සහ ඔබේ අදහස ඒක නිවැරදිව ගලපලා ලියන්න ඕනේ. අපි බලමු ඊළඟට විසඳුම් ලබා දිය යුතු රචනා. මේකේ අහන්නේ විසඳුම පමණයි. විසඳුම විතරමයි අහන්නේ. එතකොට හේතුව විසඳුම පමණක් අහනවා. හේතුඵලය පමණක් අහනවා. ප්‍රශ්න විසඳුම් ස්වභාවයේ රචනා. මෙන්න මේ වගේ රචනා උදාහරණ මෙන්න මෙහෙම අපිට කතා කරන්න පුළුවන්. ළමා මන්ද පෝෂණය ශ්‍රී ලංකාවේ මෑත කාලයේ ඇති වූ ආර්ථික අවපාතයත් සමග මතු වූ අවාසනාවන්ත සිද්ධියකි. ළමා මන්ද පෝෂණය මැඩපැවැත්වීම සඳහා ඔබ ලබා දෙන විසඳුම් මොනවාද? කෙලින්ම අහනවා. මොනවද ලබා දෙන විසඳුම් කියලා අහලා තියෙනවා මේකේ. ඉතින් මේකේ අපි ලියන්න වෙන්නේ ළමා මන්ද පෝෂණය මෑත කාලීන ආර්ථික අවපාතයත් එක්ක ඇති වුණා. ළමා මන්ද පෝෂණය මැඩපැවැත්වීමට මෙන්න මේ දේවල් අපි කරන්න ඕනේ. කියන එක එක කාරණේ එක එක ඡේදයෙන් අපි කතා කරන්න ඕනේ. ඊළඟට මෙන්න මේ වර්ගයේ ප්‍රශ්නයක්. ග්‍රාමීය පාසල්වල ගණිතය විෂය අසමත් වීමේ ප්‍රතිශතය ඉහළය. මෙසේ වී ඇත්තේ කුමන හේතු නිසාද? එම தત્ත්වය මගහරවා ගැනීමට ඔබගේ යෝජනා මොනවාද? නේ මෙන්න මේකේ හේතු කියලා තියෙනවා. එතකොට හේතු අහලා තියෙනවා. එතකොට ඒවට අපේ යෝජනා අහනවා. ප්‍රශ්නේ මොකද්ද කියලා අඳුරගන්න කියලා කියනවා. නේ මෙන්න මේ වගේ. මේවලත් අපි මේ හේතු එහෙම නැත්නම් අපේ යෝජනා එකින් එක අපි නිවැරදිව ලියන්න ඕනේ. එහෙම ලිව්වොත් තමයි අපිට සාර්ථකව මේ විසඳුම් ලබා දීලා මේ රචනයේ සාර්ථකව ගොඩනගන්න පුළුවන් වෙන්නේ. ඊළඟ කාරණය. වනාලිත් මිනිස් ගැටුම නිසා විශාල වශයෙන් වනාලි මරණයට පත්වීම මෑත කාලයේ දක්නට ලැබුණි. මේ සඳහා හේතු ගැටලු සහ ඒවට සුදුසු විසඳුම් මොනවාද? ඉතින් මේකේ අහන්නේ අලි මිනිස් ගැටුම නිසා විශාල වශයෙන්ම අලි මිය ගියා. ඒකට හේතු ගැටලු මොනවද? ඒවට සුදුසු විසඳුම් මොනවද කියන එක සම්බන්ධයෙන් තමයි මෙතන අහන්නේ. ඉතින් සම්පූර්ණ රචනාව මේ ලබා දෙන විසඳුම් මත පදනම් වෙලා අපි ලියන්න ඕනේ. ඊළඟට තව එකක් තියෙනවා. මේ තරුණ ප්‍රජාව විශාල වශයෙන් රට අතහැර යාමේ ප්‍රවණතාවක් මෑත කාලයේ දක්නට ලැබේ. මෙයට හේතු සහ එසේ වීමට බලපෑ ප්‍රශ්න මොනවාද? ප්‍රකාශයක් දීලා තියෙනවා තරුණ ප්‍රජාව විශාල වශයෙන් රට අතහැර යාමේ ප්‍රවණතාවයක් තියෙනවා කියලා මෑත කාලේ. ඉතින් මේකට බලපාන හේතු සහ එසේ බලපෑමට ලක්වන ප්‍රශ්න මොනවද කියන එක සම්බන්ධයෙන් මෙහිදී අහලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ කරුණක් ආවත් තරුණ ප්‍රජාව විශාල වශයෙන් රට අතහැර යන්න බලපාන හේතු සහ ඒවල ප්‍රශ්න අපි එකින් එක විග්‍රහ කරලා රචනය ලියන්න වෙනවා. ඉතින් අපි ඊළඟට අපි බලමු ඊළඟ වීඩියෝ එකකින් අපි බලමු මේ රචනාවල ආකෘතිය මොකක්ද, ආරම්භක ඡේදය කොහොමද ලියන්නේ, මැද කොහොමද ලියන්නේ, මැද ඡේද ටික කොහොමද ලියන්නේ, අවසාන ඡේදය කොහොමද ලියන්නේ කියන එක එකින් එක අපි කතා කරමු උදාහරණයක් අරගෙන. ඉතින් ඔබට පුළුවන් නම් මෙන්න මේ දීලා තියෙන රචනා මාතෘකා වලට කරුණු හොයාගෙන ඔබේ රචනය ඔබ වචන 250 300ක් අතර රචනයක් ඔබ ලියාගෙන ඉන්න. ඊට පස්සේ ඔබට පුළුවන් අපි කතා කරනකොට මේ එකින් එක කාරණේ ගැන කතා කරනකොට ඔබේ රචනාව නිවැරදි කරගන්න ඔබට අවස්ථාව ලැබෙනවා. ඉතින් මම හිතන්නේ රචනාවක් මූලිකවම ගොඩනගන්නේ කොහොමද? නේ එතන ඉඳලා රචනාව සැලසුම් කිරීමේ ඉඳලා අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊළඟට වාසි හා අවාසි සම්බන්ධව ලිවිය යුතු රචනා. මේකේ අපි ලබා දෙන ප්‍රකාශයේ වාසි හා අවාසි සාකච්ඡා කරන්න ඕනේ. වාසි හා අවාසි සාකච්ඡා කරනවා කියලා කිව්වේ උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ මාතෘකාවක් ආවොත්. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවම වයස අවුරුදු 16 වනසේ නීති සැකසීම සුදුසු බවට මතයක් ඇත. එසේ වයස් සීමාව වෙනස් කිරීමේ වාසි හා අවාසි මොනවාද? එතකොට මේකත් ප්‍රධාන රචනාවේ එක ඡේදයක් තියෙනවා, ප්‍රධානම ඡේදය තියෙනවා, ආරම්භක ඡේදය තියෙනවා. ඊට පස්සේ එන ඡේදවල මෙන්න මේ වාසි සහ අවාසි දෙවැත්ත අපි සාකච්ඡා කරන්න ඕනේ.
ඉතින් ඊළඟට තව මෙන්න මේ වගේ ප්‍රශ්නයක් එනවා. ශ්‍රී ලංකාවේ විවිධ ජන පිරිස් එකම භාෂාවක් කතා කළ යුතුයයි සමහරු කියති. එකම භාෂාවක් පැවතීමේ වාසි අභිබව අවාසි පවතින්නේ යැයි ඔබ සිතන්නේද? මෙන්න මේක පොඩ්ඩක් තීරණාත්මක ප්‍රශ්නයක්. ශ්‍රී ලංකාවේ විවිධ ජන පිරිස් එකම භාෂාවක් කතා කළ යුතුයි කියලා සමහරු කියනවා. එකම භාෂාවක් පැවතීමේ වාසි අභිබව අවාසි පවතින්නේ යැයි ඔබ සිතන්නේද? ඉතින් මේකේ අවාසි අභිබව අවාසි තියනවද කියන එක සම්බන්ධයෙන් ඔබ හිතනවද කියන එක අහනවා. ඒ සම්බන්ධයෙන් රචනාව අපි ඒ අනුව ලියන්න ඕනේ. මේ භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ලියන්න ඕනේ රචනාවක්. ඉතින් ඒකත් අර කියපු විදිහට වාසි අවාසි වෙන් කරලා ලියන්න ඕනේ. අවසාන ඡේදයෙන් මේවා සමාලෝචනය කරලා ඔබේ නිවැරදිව සමාලෝචන සහිතව රචනාවක් ලබා දෙන්න ඕනේ. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ රචනා මාතෘකාවලට අදාළව ඔබ කරුණු එකතු කරගන්න. කරුණු එකතු කරගෙන රචනා ටික ලියන්න. මං හිතන්නේ රචනා මාතෘකා කීපයක් තියෙනවා. රචනා ටිකක් ලිව්වොත් ඒකට මාතෘකාවක් දාලා ලිව්වොත් වචන 250 300ක් අතර ප්‍රමාණයේ රචනාවක් ලිව්වොත් ඔබට ඊළඟ වීඩියෝ වලින් කියලා දෙන විදිහට ආරම්භක ඡේදය, මැද ඡේද සහ අවසාන ඡේදය නිවැරදිව ලියලා නිවැරදි රචනාවක් ඔබට ගොඩ ගන්න පුළුවන් වෙයි. මං හිතන්නේ වෙනත් තැන්වල කියලා දෙන්නේ නැති විදිහට කියලා දෙන්නේ නැති කරුණු කීපයක් මේ පාඨමාලාවේ අපි කියලා දෙනවා. ඉතින් මං හිතනවා ඔබට නිවැරදි අවබෝධයක් රචනය සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් ලබා ගන්න මේ දැනුම ප්‍රමාණවත් වෙයි කියලා මං හිතනවා. මං දන්නවා ගොඩාක් විභාගවලදී රචනය විශේෂයෙන්ම සාරාංශය සහ සියලුම අවබෝධ ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ නොහැකියාව නිසා ඉතාමත් දක්ෂ අපේ නිලධාරීන් පිරිසක් අපේ රාජ්‍ය සේවයට එන්න ඕන පිරිසක් අහිමි වෙලා යනවා. ඉතින් ඒ පිරිසට නොවැටි ඔබට යම් කිසි උදව්වක් කිරීමේ අරමුණෙන් තමයි මේ වීඩියෝ කීපය අපි ගෙන එන්නේ. ඉතින් මං හිතනවා මේන් ඔබ යම් කිසි ප්‍රයෝජනයක් ගනී කියලා. ඉතින් ඊළඟ වීඩියෝවෙන් අපි නැවත හම්බ වෙනතුරු ඔබට සුබ දවසක් වේවා. ආයුබෝවන්.